දැන් ඒත් එක්කම මතක් කළ යුතුයි දැන් ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි after O level after A level මම මොකක්ද කරන්නේ මේක තමයි මතුවෙන ප්‍රධානතම ගැටලුව. එතකොට අපස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කරපු දරුවන්ට විශේෂයෙන්ම තියෙන අධ්‍යාපනික මාර්ග මොනවද කියන කාරණේ දැනගන්නට කැමතියි. ඔව් ඇත්තටම දැන් අපේ තියෙන එක කියන්න ඕනම දෙයක් තමයි වෘත්තීය වෙළඳපළ කියන එක ඉතාම හොඳින් අධ්‍යයනය කරලා දරුවන්ට මොකද මේ ගන්න තීරණ තමන්ගේ ජීවිතයේ ඉතාම බරපතල තීරණ. එතකොට ලංකාවේ සහ ලංකාවේ පිටත රැකියා වෙළඳපළ අධ්‍යයනය කරලා දැඩි ඉල්ලුමක් තියෙන හොඳ වැටුපක් ලැබෙන හොඳ අවස්ථා තියෙන ශාස්ත්‍රයන් ගණනාවක ඩිප්ලෝමා සහ උසස් ජාතික ඩිප්ලෝමා හය නැෂනල් ඩිප්ලෝමා අපේ ආයතනයෙන් අපි ලබා දෙනවා. එතකොට තවත් විස්තර කරලා කිව්වොත් බිස්නස් cyber security software engineering network engineering ඊට අමතරව quantity surveying civil engineering මේ වගේ ඉතා වැඩි ඉල්ලුමක් තියෙන නිසා මේ මාර්ගවලට පිවිසුනාට පස්සේ උඟාක් අවස්ථා බහුලයි මේ අංශවලින් අධ්‍යාපනය සම්පූර්ණ කරන දරුවන්ට තවදුරටත් ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම රැකියාව වෙළඳපොළ ඉතා ඉහළ වැටුප් හොඳ අපි කියනවා අපි හැමෝගෙම අවසාන බලාපොරොත්තුව හොඳ උසස් ජීවන මට්ටමක්. ඒතකොට ඒක ලංකාවේ වෙන්න පුළුවන්, ලංකාවෙන් එළියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, මයිග්‍රේට් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ අපි උසස් අධ්‍යාපනයේදී ලබා ගන්න දැනුම සීමා වෙන්නේ එක තැනකට එක රටකට. ඉතින් කොහේ ගියත් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නවා කියන එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක ඒකයි. ඉතින් මේ වගේ පාඨමාලා ගණනාවක්ම අපේ තියෙනවා අපිට දරුවෙක්ගේ අවශ්‍යතාවය අනුව ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කතා කරලා පර්සනල් ඒගොල්ලන්ට කන්සල්ටේෂන්ස් ගන්න පුළුවන්. ඒ අනුව අපේ යාට මාර්ගය පෙන්නනවා.